යට ගව්වක් දිග තිබුණා ආණ්ඩවනේ නේඩවනේ අලියෙක් හිටියා ඒ අලියට ගව්වක් දිග තිබුණා ආණ්ඩවනේ නේඩවනේ අලියෙක් හිටියා ඒ අලියට ගව්වක් දිග තිබුණා මලට සුවඳ සේයොවුන් ජීවිතේ පිළිගමු අපි නැවුම් දම්මට මයික් එක ඔන්න වෙලා ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි උළු කැට ගොඩ උඩින් ගියොත් 6යි උළු කැට ගොඩ යටින් ගියොත් 4යි කිට වරගෙන දෙමු ගමටම කැටය නම්මනන්නම් බාන තුරුලට වී මට තව සැප ඕන බලන් ඉන්නේ අන්දරවට ළඟ කොන්නෝ පිටියට පිරිසෙන නවක පිටිකරු ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. ඔබට අරුන් කියන ලබ්බව තේරෙනවද බං? ඒ තමයි අපෝටට කිව්වේ අර පාට පාට ඩිග්‍රී වෙන්න කියන තෝ බැලුවේ. දලඹුවෙක් වෙලා පෝයා දැන් සමනලේ පුතේ ගහන්න ලොකු ගෑල මට මාත් සබන් චුට්ටක් ගන්නද? වාසනාලොවක් නව දිව්‍ය ලෝකේ ඉඳලා ආව කෙල්ලේ සිරුප්පි කෙල්ලේ හත්ලාමේදී මුටුමත්තයි වාහ වෙලා තියෙන්නේ. Now breaking news on Ada Derana 24 අයිබෝවන් මෙන්න දැන් ලැබුණු පුවතක්. අද දහවල් 12:15ට පමණ කරාපිටිය ආපන ශාලාවේ තිබී සිසුවෙකුට චිකන් කෑල්ලක් හමු වී තිබෙනවා. අපි බලමු මේ පිළිබඳව එම සිසුවා දැක්වූ අදහස්. ඉන්න මේක ඇතුළේ මම මේ වැඩේ උනේ මම මේ දවල්වල කන්නේ කියලා ආවේ. එනකොට ඉතින් ලොකු සෙනගක් නැහැ. ඇඟිල්ලක් විතර ගහගන්න පුළුවන්. කුමාරි බත් එක වරන් බලනකොට පින්න පොඩි චිකන් කෑල්ලක් මේ දෝෂ දෙකේ සාම්බාර වුණ එක කන්න අපිට ඉතින් චිකන් කෑල්ලක් තියෙනවා. පුදුම නැද්ද මත්තෝ? මම රිපාඩක් කිව්වා. රිපා වෙජ් එකටත් කිව්වා. වෙජ් එක නම්මලටත් කියලුන්ගේ මේ මොඩම් පුදුමයිද? පුදුම වෙන්නේ නැති වැඩ දෝ මම කියන්නේ චිකන් තියෙනවා. පිච්චමල් වැස්සකින් අපේ අතරේ තෙත්තුනා
කොහමරි හොඳ කරගන්න ඕන බෑ නැත්නම් ඒ අහකට ඵලයන් දෝනි කෝල් එක මේ හෙලෝ දෝනි මේ අපේ කොල්ලෙක් බාත්තු රූම් එකේ වැටිලා හිටියනවා ඔව් දෝනි අනේ මන්ද මක්ක වෙලාද කියලා යක්කු ගහලා හොඳයි දෝනි ඕකට නම් යකා විතරයි ගහලා නැත්තේ ඒ පැත්තේ අයියලත් එක්කත් හොඳ සෙල්ලන්න නැතුවලු දෝනි මහත පලාගෙන වරෙන් පොළොව දෙත දවාගෙන වරෙන් ලන්දුවෙන් මදොල්ලුවෙන් අතුරෙන් මනන්දෙන රාජෝත් වෙනත් වාට්ටලාගේ අනුභවෙන් මේ අතුරන්ට මෙද්දි දෙන්න ඕත් යදෝ විරාන්ත කාරය දුදුයින් භූත කරන්න තාරය නැති වෙච්ච දෙයක් ගැන හඳාපු කට්ටිය වැඳගනින්න අන්තර දුකේ ස්පන්දන තියාපන් ගුරුන්නාන්ස මේ අපේ කොල්ලෙක් ඇලවෙලාමයි කෙලින් වෙන්නෙම නෑනේ ඕන එකක් කෙලින් කරලා දෙන්නම් අත නොතිය හැබැයි පැයකට පොඩි ගාණක් ඕන ටෙන්ඩන් නාටරි ටෙන්ඩන් නෑ ටෙන්ඩන් ආටරි නෑ ටෙන්ඩන් නාටරි ටෙන්ඩන් නෑ ටෙන්ඩන් ආටරි මේකට කරන්න නම් එක වැඩක් තියෙනවා හැබැයි ඒකට ධනරාජය ගෙදරින් නොඉඳුල් පූසෙක් ඕන ඒ කරන්න වෙන්නේ නෑ නේ ගුරුන්නාන්සේ ඔක්කොම ඉඳුල්නේ එහෙනම් ඕකට කරන්න තියෙන තව එක වැඩ දැන් පසන්ගේ YouTube වීඩියෝ එකක් බලාගෙන දෙන්නෙක් අත්තරංගනේ දෙන්න ඕන ඒ අඩු සුලෙන් සිවරද බා තාරයි නෑ බං උඹලා කුප්පියක් අද මොකද්ද බං අසුද්දා අලුත් එක බැලුවද? අලුත් එකකුත් ආවද? හිතපම් බලන්න. එතකොට ගුරුන්නාන්සේ අපි දැන් මක්කයි මේකට කරන්ට ඕන. අපේ චන්දි මාල් අයියටත් ඔය වගේ වැඩක් වුණා. මොන චන්දි මාල්ද? චන්ද පොන්දි මාල්ලානේ. හරි ඒ වයින් වැඩක් නැහැ. මුලින්ම අතුරයව සතපන්න ඕන. සතපලා මින් මෙහෙම උස්සන්න. උස්සලා ස්ටැමින සබන් කෑල්ල බුරිය උඩින් තියලා ඉඹගෙන යන්න ඕන. ස්ටැමින සබන් ඔඹ රුක් සෙවනැල්ලේ සිසිල දෙන දවසක් නුඹ දුටිමි දහසක් මැද තිලෙන හිතගත්ලියේ ඔය පෑපතුව ලොකු කැටේ නව ඇසුරුමකින් ස්ටැමිනා සබන් වැඩි වේලාවක් වැඩි සුවඳක් කුමාරවලින් සමන්ගේ මානුවද? මංගා දිනෝ හොඳ අයිඩියා මට හැමදාම වතුර කපනවා මගුලේ තවත් නාන්න දෙන්නේ වතුර නෑ ඵල යන්න ඒකත් හරි ගියේ නෑ අපේ ගුරුන්වහන්සේ. මේකට එනම් කරන්න වෙන්නේ තව එක වැඩයි. මේකට කරන්න වෙන්නේ ජිගි ජිගි වන්නම නටන එක. මෙතන මහා භූත බලවේගයක් තියෙනවා කියලා මට තේරෙනවා. කොහොමද ලෑස්ති කරන්න කියපුවා ලෑස්ති කරාද?
මේ තියෙන කොහොමද? මේක රෙෆරන්ස් එක නෙවෙයි පුතා. හරි. සමාවෙන් ගුණන්සේ. එහෙනම් දැන් යාගය පටන් ගන්න පුළුවන්. එහෙනම් විතර පටන් ගන්නවා. කට්ටිය වැඩ ගන්න. අපි කමාගෙන හදන්නේ. මට බෑ ඩැඩි. මට බල කරොත් මම මැරෙනවා. තෝ ඵලයක් මේක ඇතුළට මම කිව්වම භූත පරානේ මේක ඇතුළට ඵලයව් මේ භූත පරාණේ මේ පොත ඇතුලේ මේ විදියටම තව අවුරුදු 100 ගාණක් ඉන්නේ. මරු මාරයි නියමයි එල කිරි එල පවුසි